ආයුබෝවන්. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම මේ යන්න හදන්නේ cake making and decorating course එකකට. ඉතින් මේ course එක ගැන කිව්වොත් මේ course එක ඉරිදා දවස්වල තමයි තියෙන්නේ. මාස 3මාරයි course එක. මේක තියෙන්නේ Viceway Hotel Management School විලියම් ගෝපල්ව මාවත මහනුවර. ඉතින් මම මේ ක්ලාස් එක ගැන දැනගත්තේ Facebook එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා. අද තමයි පටන් ගන්නවා කියලා තිබ්බේ. ඉතින් මමත් යන පළවෙනි දවසේ ඉතින් මට හිතුණේ යන තැන ඉඳලම වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගන්න ඕනේ කියලා මගේ YouTube channel එකට අප්ලෝඩ් කරන්න එක. ඉතින් බලන් ඉන්නකෝ. ඉතින් අද කෝස් එකේ පළවෙනි දවසනේ මුලින්ම අපිට හැඳින්වීමක් කරා මේ කේක් කලාව කොච්චර දුරට හදාරන්න පුළුවන්ද, ඒ වගේම මේක වෘත්තීය මට්ටමට කරගෙන යන්නේ කොහොමද, හොඳ ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද, ඒ වගේම මේ කෝස් එකේ මොනවද අන්තර්ගතය, ඔය වගේ ගොඩක් වටිනා කරුණු මුලින්ම කතා කරා. ඒ මහන්සිය දැනෙන්නේ ඔයාලත් එක්ක ඉන්නකොට මට. ඉතින් මට සහයෝගය වෙන්න දවසේ වැඩ කටයුතු ඉවර කරගන්න ඔයාලට දාන්න දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න ඕනම දෙයක් මම කියලා දෙනවා. ඉතින් ආරම්භක දේශනෙන් පස්සේ මිස් අපිට කියලා දුන්නා කොහොමද බටර් කේක් එකක් සහ බටර් අයිසිං එකක් නිවැරදිව හදාගන්නේ කියලා. මේක පුතේ ස්විච් එක ඔන් කරන්නේ මේකෙන්නේ ඔන් ඔෆ්. අවන් එකක් ඔන් ඔෆ් කරන්නේ මේකෙන්. මේක තමයි ලයිට් එක. එතකොට මේක අපිට නොදාන්නත් පුළුවන් දාන්නත් පුළුවන්. හැබැයි දැන් මුතින් ඔයාලට ඇතුලේ පේනවා හොඳට පේනවා. ඉතින් ක්ලාස් එක අතරතුර අපිට ලන්ච් බ්‍රේක් එකකුත් ලැබුණා. ඉතින් මේ ලන්ච් බ්‍රේක් එක ඇතුළත ක්ලාස් එකට ජොයින් වෙච්ච යාළුවෝ එහෙම හඳුනා ගන්න පුළුවන් වුණා. පොඩි කාල වේලාවක් ඇතුළත බටර් කේක් එකක් හදලා බටර් අයිසිං එකක් නිවැරදිව කරලා ලස්සන කේක් එකක් කොහොමද නිමා කරගන්නේ කියලා එදා දවසේ අපිට මිස් හරිම කාරුණිකව කියලා දුන්නා. ඉතින් මම ගොඩක් සතුටු වුණා මම මේ කෝස් එක තෝරා ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම ඊළඟ වීඩියෝ එකකින් මම ගේන්නේ ක්ලාස් එකේ දැනුමත් උපයෝගී කරගෙන මම ගෙදර ගිහින් හදපු බටර් කේක් එක මම කොහොමද හැදුවේ, කොහොමද අයිසිං කරේ, පියවරෙන් පියවර මම වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.